ඔයගලන්ට පොඩි පාස් පේපර් ප්‍රශ්නයක් කරන්න ආවා උසස් පෙළ. කුෂි විද්‍යාවේ පාස් පේපර් ප්‍රශ්නයක් දේශගුණයේ පාඩමට අදාළව. එතකොට අපි බලමු මේකේ තියෙන මේ 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ මේ වගුවට අදාළව දීලා තියෙන්නේ වියලිහත් තෙත්බල්ග උෂ්ණත්ව වෙනසට අනුකූල සාපේක්ෂ ආර්ද්‍රතාව පහත වගුවේ දක්වා ඇත. අංක 6 සහ 8 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නට මේ වගුව භාවිත කරන්න කියලා දීලා තියෙනවා. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේ ගත්තාම මේක නම් කිසි ගැටලුවක් නෑ මේක කරන්න පුළුවන් බලමු. අයගේ එක්තරා ස්ථානයක වියලිහත් තෙත්බල්ග පාඨාංක පිළිවෙලින් සෙල්සියස් අංශක 30 සහ 28 විය. වියලිහත් උෂ්ණත්වමානී පාඨාංක වැඩි බොහොමත් තෙත්බල්ග උෂ්ණත්වමානයට වඩා අපි ඒක ඉස්සරහට කතා කරමු. ඒතකොට දැන් මෙතන සාපේක්ෂ ආර්ද්‍රතාව අහන්න. සාපේක්ෂ ආර්ද්‍රතාව අහන්න කාට සරලයි. ඒකන් තියෙන්නේ තෙත්බල්ග උෂ්ණත්වමානී පාඨාංකය අඩු කරන්න ඕනේ වියලිහත් උෂ්ණත්වමානී පාඨාංකය. අන්තරය අරගෙන ඒක කාමර උෂ්ණත්වයේ අගය ගන්න ඕනේ ළඟට අරගෙන මේ වගුවක් දෙනවා ඒගොල්ලෝ ඒක ලැබ් එකේ තියෙනවා වගුවෙන් බලලා අපිට ආර්ථාව ගන්න ඕනේ. එතකොට එතන වෙනස ගත්තාම 28න් 28 ගියාම 2යි 30 තමයි මෙතන වියලි බව උෂ්ණත්වමානී පාඨාංකය තමයි කොමලෙම කාමර උෂ්ණත්වය විදිහට ගන්න. මොකද එතන දිහා සාමාන්‍ය පරිසර උෂ්ණත්වය තමයි වියලි බව උෂ්ණත්වමානී කියන එකෙන් සාමාන්‍ය උෂ්ණත්වමානයක් තියෙන සෙල්සියස් අංශක 100ට ගණන්කණය කරලා තියෙන රසතිය උෂ්ණත්වමානයක්. එතකොට ඒකෙන් ගැනින්නේ වියලි බව උෂ්ණත්වමානී පාඨාංකය. එතකොට ඒක 30යි. එතකොට 30ට අදාළ පරතරය 2යි 86යි. 186ක් තමයි සාපේක්ෂ ආර්ද්‍රතාව උත්තර තුන. ඒක එච්චර ගැටලුවක් නෑ. ඒ කියන්නේ මෙහෙමයි. කටින් කොට පැහැදිලි නැත්තම් මේ කාරණේ මෙහෙමයි. මොකද්ද? සාමාන්‍යයෙන් සාපේක්ෂ ආර්ද්‍රතාව අපි හොයන්නේ මේ උෂ්ණත්වමුතික පාඨාංක උෂ්ණත්වමාන පාඨාංක වලින්. උෂ්ණත්වමාන දෙක තමයි මෙතන භාවිත වෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවමයි උපකරණය. ප්‍රශ්නෙට අනුව දැන් මෙතන කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව හොයන්නේ කියන සාමාන්‍ය ක්‍රමය. දැන් මෙතන මෙහෙමයි. අපිට කෙලින්ම උෂ්ණත්වමාන වලින් සාපේක්ෂ ආර්ද්‍රතාව ගන්න කරන්න බෑ. නමුත් උෂ්ණත්වමාන පාඨාංක දෙක අරගෙන පොඩි ගණනය කිරීමක් කරලා වගුවක් දීලා තියෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාව වෙන වගුව. මේ වගුවේ තියෙන්නේ එක් කාමර උෂ්ණත්වයට අදාළව මේ උෂ්ණත්ව පරතරය දීලා තියෙනවා. පරතරයට අදාළව දීලා තියෙනවා මේ සාපේක්ෂ ආර්ද්‍රතාව ගැන. මේ විදිහට තමයි එනකොට එක කියව ගන්න අදාළ උෂ්ණත්වමිතික පාඨාංග තමයි මෙතෙන්දි ගන්න. එතකොට මෙමය කාරණේ. එතකොට සාමාන්‍යයෙන් කරන්නේ අපි උෂ්ණත්ව අන්තරය ගන්න. තෙත්බල්ග උෂ්ණත්වමානී අපි ඉස්සරහට කතා කරමු. හැම වෙලේම සාමාන්‍ය කාමර උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය කාමර උෂ්ණත්වය කියන්නේ වියලි බල්ග උෂ්ණත්වමානී උෂ්ණත්වයට වඩා අඩුයි. ඒක වෙන විදිහ අපි කතා කරමු ඉස්සරහට. දැනට මේක ගන්න පාඨාංකය තෙත්බල්ග උෂ්ණත්වමානී පාඨාංකය අඩු කරන්න ඕනේ වියලි බල්ග උෂ්ණත්වමානී පාඨාංකය. ඒක දැන් මෙතන නම් 30 තමයි වියලි බල්ග උෂ්ණත්වමානී පාඨාංක සෙල්සියස් අංශක මේකෙන් අඩු කරන්න ඕනේ 28. එතකොට මෙතන එනවනේ 2යි කියලා. 2යි සෙල්සියස් අංශක කියලා. එතකොට ඒ අන්තරය. ඒ අන්තරය ඔන්න උඩින් වගුවේ දීලා තියෙනවා. 0.5 1 1.5 2 2.5 විදිහට දීලා. අන්තරය 2නේ. 2 ගන්න. ඊළඟට ඒ පේලිය පහළට බලනවා. මේ පහළට බලනකොට වම් අත පැත්තේ තීරු වල දීලා තියෙනවා නම් 28 30 32 විදිහට කාමර උෂ්ණත්වය ගැන. දැන් මෙතන කාමර උෂ්ණත්වය 30යි. මම කලින් කිව්වා කාමර උෂ්ණත්වය කියන්නේ පිළිවෙල උෂ්ණත්වමානී පාඨාංක. එතකොට කාමර උෂ්ණත්වය 30යි. එතකොට අපිට මේ 30 කාමර උෂ්ණත්වයට අදාළ උෂ්ණත්වමිතික අන්තරය උෂ්ණත්වමික මානවල පාඨාංක වල අන්තරය 2 කියන තැන එනවා අපිට කෙලින්ම කාමර උෂ්ණත්වයට අදාළව සාපේක්ෂ ආර්ද්‍රතාව 186යි කියන. ඒක වගුවෙන් ගන්න තියෙන මානයක් ඊළඟට 7 වෙනි එක. 7 වෙනි එක තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ. ගැටලුවක් ඒක පිටත් හිතන්න තියෙනවා. මේක අපිට නිකම්ම අරකට පාඩම් කරලා කරන්න පුළුවන් ගන්නේ පාඩම් ගන්න ඕනේ. අර يعني අපි හිතන්නේ පොඩක් හරි මේක මොකද්ද සිලින්නේ හරියට දැනගන්න මොකද්ද මේක ඇතුලේ වෙන්නේ මොකද්ද මේ සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ. ඒකට තෙත්බල්ග උෂ්ණත්වමානී මැනෙන සාපේක්ෂ ආර්ද්‍රතාව මැනෙන්නේ කොහොමද? මේ අභ්‍යන්තර ක්‍රියාවලිය දැනගන්න ඕනේ. ජලයේ වාෂ්පීකරණය වෙන්න වායු වලින් තියෙන කන්ඩිෂන් මේ කාරණා දැනගන්න. ඒකට අපි බලමු ප්‍රශ්න තියෙනවා මේ විදිහට බලන්න. වාතයේ අවම තෙතමන ප්‍රමාණයක් වාර්තා වන්නේ වියලි හත් තෙත්බල්ග පාඨාංක පිළිවෙලින් කියලා තියෙනවා.
නිකන් උත්තර ටික බලමු. එක තියෙනවා 28 හා 31 වූ විටයි. බලන්න මෙතන තියෙන්නේ ආමරිතම කරන්නේ වාර්තාවනේ වියදි හා තෙත් බල්බ පාඨාංග පිළිවෙතට. වියදි බල්බ උෂ්ණත්වමානයේ කියන එකේ පාඨාංකය තෙත් බල්බ උෂ්ණත්වමානයට වඩා වැඩි වෙන විදිහක් නෑ. හරි අපි ඒක ඉස්සරහට කතා කරමු කොහොමද දෙන්නේ කියලා. නෑ එක්ක අපි කතා කරලාමුකෝ. කතා කරලාමුකෝ ඔන්න උත්තර ටික මම කියන්නම්. ඊට පස්සේ ඊළඟ තියෙනවා 2 31 හා 28 කියලා ආයෙ තියෙනවා. 3 තියෙනවා 25 28 කියලා. 4 තියෙනවා 28 25 ඔය විදිහට තියෙනවා. එතකොට මෙන්න මේකයි කාරණේ. දැන් මම පොඩි ඕක සටහනක් ගැන තියෙනවා. පහසු වෙන්න වෙලා යන හින්දා. එතකොට මේක මෙහෙමයි. දැන් වියලි බල්බ මම මේ ඇඳලා තියෙන්නේ. උෂ්ණත්වමානයේ පිටත නෑ මේ රසදිය කඳයි බල්බය තමයි ඇඳලා තියෙන්නේ. මේ බල්බය මෙතන මේ විදිහට තියෙන බල්බය ඊළඟට රසදිය කඳ උඩින් තියෙනවා. මම නම් කරලා තියෙනවා වියලි බල්බ උෂ්ණත්වමානය කියලා. මේක තමයි තෙත් බල්බ උෂ්ණත්වමානය. එතකොට ඔන්න බලන්න වෙන කතන්දරය මෙතන. හරිද? දැන් මෙහෙමයි. දැන් අපි අයි මේකට තෙත් බල්බ කියන්නේ. තෙත් බල්බ කියන්නේ මේක කැන්වස් රෙද්දකින් ඔතලා මේකේ බල්බය මේ උෂ්ණත්වමානය අර රසදිය බල්බය කැන්වස් රෙද්දකින් ඔතලා කැන්වස් රෙද්ද යට කෙලවර දාලා තියෙනවා ජල භාජනයක. ආශ්‍රිත ජලය ගොඩක් වෙලාවට භාවිත කරන්නේ ආශ්‍රිත ජලය. බොතල. මේ ජල භාජනය කියලා. එතකොට ජලය දැන් මෙච්චර මේ ළඟින් හිතන්න බෑ. ඒකෝ ඔහොම ජලය තියෙනවා. හරි ජලයට දාපුවම මේ පෙද්දි කඩ දිගේ අපි දැන් වතුර වලකට වටනවා කියන්නේ. වතුර වලට වටනම කලිසම තෙමෙනට හරි. කලිසම තෙමෙනට පස්සේ ඊට පස්සේ කලිසම දිගේ ඉහළට යනවා ජලය. හරි. ටික වෙලක් බලමුකොට වතුර තිබ්බත් එකයි නැතත් එකයි. ඉහළට ආව ටිකක් උඩට ඇවිල්ලා ජලය. හරි. මේ ජලයේ තියෙන අන්තරාණුක ආකර්ෂණ බල හදා ගැනීම හැකියාව අපි දන්නවා. පොළොල් කාලෙත් කතා කරනවා ජලයේ තියෙන හයිඩ්‍රජන් බල. එතකොට මේ ජලාණු අතර ඇති වෙන අන්තරාණුක ආකර්ෂණ බල වලට අපි නමක් කියනවා සංසප්ත බල. සංසප්ත බල. ජලයේ එතකොට ජලාණු අතර තියෙනවා හයිඩ්‍රජන් බල. ඒ වගේ මේ විදිහට දැන් තියෙන ඔක්සිජන් මෙතන තියෙන එකසාර ඉලෙක්ට්‍රෝන වල මේ එකසාර ඉලෙක්ට්‍රෝන වලයි යාබද ජලාණුක හයිඩ්‍රජන් වල අතර ඇති වෙන ආකර්ෂණ බලය. මේවා විලා ප්‍රාථමික බන්ධන සහසංයෝජ බන්ධන. මෙතන ඇති වෙනවා ද්විතීයික බන්ධනයක් මේ විදිහට. මේක ඇවිල්ලා සහසංයෝජ බන්ධන තරම් ප්‍රබල නැහැ. අණු අතර ඇති වෙන ආකර්ෂණ බලය. එතකොට මේ ආකර්ෂණ බලයේ හේතුවෙන් මේ අණු ටිකක් තදින් බැඳිලා තියෙන හැරලා වගේ. දැන් මෙතන මේ එකක් විතරයි මම එන්නේ. අණු සියල්ල ඔය විදිහට එකට නිකන් හරියට අත්තල්ලන් ඉන්නවා වගේ බැඳිලා තියෙන. එක්කෙනෙක් කොහාට හරි චලනය වෙනකොට ඒට සාපේක්ෂව අනෙක් කෙනාගේ ආකර්ෂණ බලයත් එක්ක ඒවත් යම් කිසි ප්‍රමාණයක් ඇදලා යන කතාවක් තියෙනවා. හරි. ඒකට මේවා ඇවිල්ලා සංසක්ත බල. එතකොට ජලාණු ඊට අමතරව හදනවා. අපි හිතමු දැන් මේ ජල පෘෂ්ඨයක මේ කෙලවර ඉන්න අණු කියලා. මෙයාගේ තියෙන මේ ඔක්සිජන්ට පුළුවන් තව ජලාණුවක් වෙනුවට අපි හිතමු වෙන කවුරු හරි අණුවක්. හරි. ඒකම මේ විදිහට HCl කියලා අණුවක් තියෙනවා. එතනත් උඩ හයිඩ්‍රජන් පරමාණුවක් එක්කම තමයි හැදෙන්නේ HCl. HCl ඔහොම තියෙනවා. හැබැයි ඔහොම තිබ්බට අපි මේක අල්ලමු අනිත් පැත්තට. මොකද ක්ලෝරින් එක හයිඩ්‍රජන් ඔක්සිජන් බන්ධන හදාගන්නේ. දෙකම ඍණාරෝප. ඒකට කාර්යය නිකන් අර ගෑනු ගෑනු. මේ ආකර්ෂණ බල සාමාන්‍ය තත්ත්වයට අපි සම්මත තත්ත්වයට හදාගන්නේ ඒ වගේ තුනක්. හරි මම මේ තියාගෙන මේක අදින්නම්. මේ හයිඩ්‍රජන් එක්ක ආකර්ෂණ බලයක් හදාගන්න. ඒකට දැන් මෙතන තියෙන්නේ HCl. මෙතන තියෙන්නේ ජලාණු. ඒකට එතන වෙනස් වර්ගයේ අණු දෙකක්. ඒකට ඔන්න විදිහට වෙනස් වර්ගයේ අණු අතර ඇති වෙන ආකර්ෂණ බල වලට අපි කියනවා සංසක්ත බල. සංසක්ත බල මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. සංසක්ත බල කියන්නේ ඒකට මොනවද? එකම වර්ගයන් අතර ක්‍රියාත්මක වෙන ආකර්ෂණ බල, අන්තරාණුක ආකර්ෂණ බල. මේවා ප්‍රාථමික බන්ධන පටල ගන්න එපා. මේවා අණු අතර ක්‍රියාත්මක වෙන බල ප්‍රාථමික බන්ධන තරම් ප්‍රබල නැහැ. ප්‍රාථමික බන්ධන ගත්තාම ආයනික සහ සාසාරණික කියලා බන්ධන ආකාර දෙකක් තියෙනවානේ. අපි ඕලොල්ල කතා කරනවා කියන විදිහට. එතකොට මේ තරම් ප්‍රබල නැති වුණාට අර නිකන් පෞල් දෙක නේද? ගෑනු කෙනෙක් අපිරිම කෙනෙක්ට ටික හොර බන්ධනයක් හදනවා වගේ මෙතන පොඩි බන්ධනයක් හදාගෙන ඉන්නවා. එතකොට යාබද අණුවක් කොහෙට හරි චලනය වෙනකොට ඊට සාපේක්ෂව මේගොල්ලෝ පොඩි චලනයක් දක්වනවා. මොකද එල්ල අත්තල්ලන් වගේ ඉන්නේ. ඊළඟට මේකෙදී සංසක්ත බල එහෙමයි. එතකොට ආසක්ත බල කියලා જાතියක් තියෙනවා.
කතා කරේ වෙනස් වර්ග අණු අතර හදන ආකර්ෂණ බල. එතකොට මේ වෙනස් වර්ග අණු අතර හදන ආකර්ෂණ බල වලට අපි නමක් දෙනවා. අරවා සංසක්ත බල, ඒවා ආසක්ත බල. හරි. මෙතනදී මේ ආසක්ත බල සංසක්ත බල කියන වෙනම මේ බල જાතියක් නෙමෙයි. මේවා ඇවිල්ලා ආකර්ෂණ අන්තරාණුක ආකර්ෂණ බලම තමයි. ඒකට නමක් දීලා තියෙනවා. අරවා සංසක්ත බල එකම වර්ග අණු අතර තියෙන ආකර්ෂණ බල. ආසක්ත බල වෙනස් වර්ග අණු අතර තියෙන ආකර්ෂණ බල. ඊට පස්සේ දැන් තව කාරණා මම මෙතෙන්ට අදාළ නැහැ. නමුත් මම මේක දෙන්න කියන්නම්. මොකද සංසක්ත බල ගත්තාම සංසක්ත බලවල ප්‍රබලතාව බන්ධනයේ ප්‍රබලතාව අඩුයි ආසක්ත බලවලට සාපේක්ෂව. හරි නම් පිරිමි දෙන්නෙක් අතර තියෙන ආකර්ෂණ බල නැත්තම් දෙන්නේ නැත්නම් යාළුකමක් තියෙන ඊට වඩා ප්‍රබලයි පිරිමි ළමෙක් සහ ගෑනු ළමෙක් අතර තියෙන ආකර්ෂණ බල. හරි නම් ආදර සම්බන්ධතාවයක් වල. ඒකරන්නේ වගේ මෙතනත් එහෙමයි. වෙනස් වර්ග අණු අතර තියෙන ආකර්ෂණ බල ටිකක් ප්‍රබලතාවයෙන් වැඩි. මම ඒක මෙතෙන් අදාළයි. නමුත් කිව්වා හරි කෙසේ හෝ මෙන්න මේ හටගන්න සංසක්ත හා ආසක්ත බල හේතුවෙන් තමයි අර මන් කිව්ව කාරණේ මේකත් ජලයට වැටුනහම මොකක් හරි මේක ඇවිල්ලා මෙහෙමයි වෙඩි කඩන්න වෙන්න ඕනේ නැහැ. නමුත් මෙතෙන්ද වෙඩි කඩක් කරන් තියෙනවා. එතන ඒ ක්‍රියාවලිය මම සිද්ධ වෙනවා. සාමාන්‍ය ඕක මැටි කලයක උනත් වෙන පසේදී උනත් වෙන අපි ඉස්සරහට කතා කරනවා. පාංශ පරිසරය භෝග පාඩමේදී මේ ආකර්ෂණ බලත් එක්ක යන විදිහ බඳ අදලා මේ සුද්ධාවකාශ කියලා જાතියක් තියෙනවා. සුද්ධාවකාශ වල තියෙන මේක දන්නවා අපි පාස්වික සාකච්ඡා ගන්න සාමාන්‍යයෙන්. මේ බලන ළමෙක් උනත් බලන්නේ. ඉතින් ළමයි වගේ ගොඩක් වෙලාවට හරි. එතකොට දන්නවා කතාව. හරි. එතකොට මම මෙතෙන් ගොඩක් බලන්නේ අර ඇක්ටිව් වල දැන්. පැය දෙක ඇතුළත ටියුෂන් එකක හරි උගන්වන්න බැරි වෙන කාරණා. අතර කෙමිස්ට්‍රි පාර්ට්, ෆිසික්ස් තියෙනවා, බයෝ පාර්ට් තියෙනවා. ඒවත් පොඩ්ඩක් අල්ලගෙන ලොකුවට කාරණේ කතා කරලා. හරි. එතකොට මේ විදිහට එනවා වැඩි. ඊළඟට දැන් මෙතන කාරණේ මෙහිමයි. මෙන්න මේ කැන්වස් මම වෙනම අඳගන්නම්. මෙන්න මෙතන පද්ධතිය මම ටිකක් ලොක් කරලා අඳගන්නම්. හරි. මේ විදිහට මෙන්නට අරන්. එතකොට එතන අපි වෙදි කඩ හොම ගත්තාම කැන්වස් වෙදි කඩ මේ විදිහට තියෙන භාජනේ මොකද වෙන්නේ? මේ ජලාණු විදිහට තියෙනවා. ජලාණු අතර ආකර්ෂණ බල තියෙනවා. මේ ජලාණු ඊට පස්සේ කැන්වස් වෙද්දී අනිත් එක්ක හදා ගන්නවා අන්තරාණුක ආකර්ෂණ බල. දැන් එතකොට ඒවා උත් කාරණා මොනවාද? ආසක්ත බල. හරි. එතකොට මේ ආසක්ත බල මගින් බැඳෙන්නේ මොහොම යාබදාග වලට අනුවට ජලාණු ගමන් කරනවා. හරි. එක අණුවක් එක්ක බැඳෙනවා. ඊළඟට ඒ අණු බන්ධනේ කඩාගෙන ඊළඟ අණුවත් එක්ක. හරි. ඒගොල්ලෝ සෑහීමකටපත් වෙන්නේ නැහැ බන්ධන හදාගෙන. හරි. තව එක්කෙනෙක් දකින්නකොට ඒකත් බන්ධනේ හදා ගන්න. මේ විදිහට ඔහොම ඉහළට යනවා. හරි. ඔන්න විදිහට ඉහළට යනවා. දැන් අපි මෙතන හිතමු උෂ්ණත්වමානයේ බල්බේ තියෙන. උෂ්ණත්වමානයේ බල්බේ තියලා ගන්න බෑ. දැන් මෙතනින් එහාට යා ගන්න බැරි වෙනවා ජල. ඊට පස්සේ යන්න තියෙන එකම මාර්ගය තමයි මෙතනින් ඉවතට යන්න. ඒක එහෙම ලේසියෙන් වෙන දෙයක් නෙමෙයි. මේකට අධික තාප ශක්තියක් ඕනේ. අධික ශක්තියක් ඕනේ. හරි. අපි කියනවා ඒක වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. ලොකු ශක්තියක් අවශෝෂණය කරගෙන තමයි මොනොත් මේ බන්ධනේ කඩාගෙන වයින්නේ වායු කලාපයට බන්ධන රහිත. හරිය නිකන් අපි සියලු බැඳීම් වලින් නිදහස් වෙලා යනවා. හරි. එතකොට ඒක එතනදී ඊට පස්සේ ඔන්න අපි කතාව හරි. මොනවද මේ සංසක්ත බල? ආසක්ත බල වලින් බැඳි ඉහළට ගියට වැඩක් නැහැ. සංසක්ත බල නැත්තම් මේ ජලාණු සෙට් එකකට පොලිමට යන්න බෑ. හරි. අපි ඔබ ශාක තුලනම් කතා කරන ස්කන්ධ ප්‍රවාහය. ශාක තුලන් වෙන්න ඕනේ ස්කන්ධ ප්‍රවාහය කියලා කතා කරනවා. ජලයේ අණු එකට බැඳිලා අත් අල්ලගෙන දංගල වගේ යන එක. හරි. එතකොට ওই විදිහට ඉහළට යනවා. ගිහිල්ලා ඊපස්සේ මෙතනදී මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මෙතනදී ජලයේ වාෂ්පීකරණය වෙනවා. දැන් මේ අපි සාමාන්‍යයෙන් මේ විදිහට රෙදිකඩ තියෙනවනේ මේ විදිහට. හරි. අපි මේ බල්බේ ආවරණය වෙන විදිහට මේ වෙලාවේ තියෙන රෙදිකඩ. හරි. මේ බල්බය ආසන්නයෙන් කොහොම දැන් මේක රෙදිකඩ දිගේ කොහොම කෙලට යනවා. ගිහිල්ලා ඊළඟට බල්බය ආසන්නයෙන් ඔන්න තමයි. ඒ බල්බය ආසන්නයෙන් මෙතන දෙනවා වාෂ්පීකරණය. හරි. වාෂ්පීකරණය ගත්තාම වාෂ්පීකරණයේ ප්‍රධාන ආකාර දෙකයි. හරි. බල්බය ආසන්නයෙන් මොකද වෙන්නේ? හරි අපි මෙතන ලියගමු. වාෂ්පීකරණය වෙනවා ජලයේ. වාෂ්පීකරණය වෙනවා. හරි. වාෂ්පීකරණය අන්න ඔන්න ඔය වාෂ්පීකරණය කියන සංසිද්ධියත් එක්ක තමයි මෙතන මේ දෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ. හරි. එතකොට දැන් මෙතන උෂ්ණත්වමානී පාඩම් අපි මැනගත්තට මෙතන සම්බන්ධයි සාපේක්ෂ ආර්ද්‍රතාවට.
හරි ඔන්න කාරණා එතකොට අපි දැන් එන්න හදන්නේ. දැන් වාෂ්පීකරණය කියන පොඩ්ඩක් කතා කරමු. වාෂ්පීකරණය කියන කතාව ගත්තාම වාෂ්පීකරණයේ ප්‍රධාන ආකාර දෙකයි. වාෂ්පීකරණයේ ප්‍රධාන ආකාර දෙකයි. එකක් වාෂ්ප වීම. වාෂ්ප වීම. අනික වාෂ්පීභවනය. වාෂ්පීභවනය. ඔය විදිහට වාෂ්පීකරණයේ ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. වාෂ්ප වීම කියන කාරණේ ගත්තාම අපි සාමාන්‍ය වතුර පස් වෙනකොට වතුර පැහෙනකොට බුක බුක කාල වතුර නටලා තමයි උමාලේ ඉහළට යන්නේ. හරි. අන්න ඒ විදිහට උමාලේ විදිහට ජල වාෂ්ප පිට වෙනවා නම් නටන වතුර හේවි. ඒකට කියනවා වාෂ්ප වීමක් කියලා. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ කාරණේ තමයි මේ ජල අණු බන්ධන හදාගෙන අන්තරාණුක ආකර්ෂණ බල හදන්නේ. හරි. ඒකෝනේ මේ බන්ධන කඩන්නේ. බන්ධන කැඩීමක් තමයි ඔය වාෂ්ප වීම කියලා වෙන්නේ. හෝ වාෂ්පීකරණය මොකේ හරි හරි. කියන්නේ ජල පෘෂ්ඨයක තියෙන ජලයේ තියෙන ද්‍රව කලාපයේ තියෙන අණු යනවා ජලයේම වෙන්න ඕනේ නැහැ. උණු ද්‍රවයක් වාෂ්ප වෙනවා වාෂ්පීකරණය වෙනවා. ඒක ජල ද්‍රව කලාපයේ තියෙන අණු යනවා වායු කලාපයට. ඒ යන්නේ අර ද්‍රව කලාපයේ බැඳලා තිබ්බ බන්ධන කඩාගෙන නිදහස් වෙලා යනවා. ඒකට නිකන් අර පිට රහත් වෙන එක නිවන ලබා ගන්න හරි අමාරු කාරණයක්. අන්න ඒ වගේ තමයි. හරි. මෙතන ලොකු අමාරු අපහසු කාරණයක් තියෙනවා. අධික බලයක් මෙතනදී යොදන්න වෙනවා. නැත්නම් අධික ශක්තියක් යොදන්න වෙනවා මේ වාෂ්ප කරන්න ජලය. හරි. එතකොට කෙසේ හෝ අර සෙල්සියස් 100ට නටවලා ඒ අවශ්‍ය ශක්තිය දීලා ඇත්තටම උතන්දී චාලක ශක්තියක් තමයි තාපය තමයි සැපෙන්නේ. තාපයෙන් ලබා ගන්නවා ශක්තිය චාලක ශක්තිය විදිහට තමයි ජල. ඊට පස්සේ අණුවේ තියෙන කම්පන ශක්තිය වැඩි වෙලා මේ චාලක ශක්තිය වැඩි වෙලා චලනය වීම වැඩි වෙලා බන්ධන කඩා ගන්නවා. කඩාගෙන ඒ කඩාගත්තු අණු යනවා වායු කලාපයට. එහෙමයි එන්නේ. ඉන්න බන්ධන නැතුව නිදහසේ වැඩසටහන ඉන්නවා. එතකොට මේ සංසිද්ධිය වෙන්නේ මේ වාෂ්ප වීමේදී ඔය ද්‍රව වාජනයක් අපිම වාජනය ඇතුලේ තියෙන ද්‍රව අණු සියල්ලටම සෙල්සියස් 100 උෂ්ණත්වය සැපේනවා. ඒ අවශ්‍ය චාලක ශක්තිය ලැබෙනවා. ඒ ලැබිලා හැම අණුවක්ම වායු කලාපයට යන්න පුළුවන්. අපි උෂ්ණත්වය අඩු කරේ නැත්නම් 100ම තියාගත්තොත් සම්පූර්ණ වතුර වාජනයක් ගත්තාම වතුර වාජනය ඉවර වෙනකම් වාෂ්ප වෙනවා. හරි. ඒකට එතෙන්දී හැම ජල අණුවක්ම සෙල්සියස් 100ට පත් වෙලා තියෙන්නේ ද්‍රව පෘෂ්ඨය විතරක් නෙමෙයි අභ්‍යන්තරේ. හරි. ඒකට දැන් අපි මෙහෙම වාජනය ගත්තාම ওই වාජනයේ යටම ඉන්න අණුවකට උනත් ඔහොම ඇවිල්ලා උඩ වායු කලාපයට එන්න පුළුවන්. නමුත් වාෂ්පීකරණය කියන සිද්ධිය නෝ නෙමෙයි. වාෂ්පීකරණයේදී අපි කොහෙවත් කවුරුත් සෙල්සියස් 100ට නටවන්නේ සාමාන්‍ය මේ අපේ තියෙන කාමර උෂ්ණත්වය යටතේ වාෂ්පීකරණය වෙන්න පුළුවන්. ද්‍රව පෘෂ්ඨයක් අපි ගමු. සාමාන්‍යයෙන් අර වාෂ්ප වීම වගේ නෙමෙයි මේකේ ද්‍රව පෘෂ්ඨයක තියෙන පෘෂ්ඨය ආසන්නයේ පෘෂ්ඨයේ තියෙන අණු තමයි ඔය වාෂ්පීකරණය කියන සංසිද්ධියට භාජනය වෙන්නේ. වාෂ්පීභවනය කියන සංසිද්ධියට භාජනය වෙන්නේ. ඒ වාෂ්පීභවනයේදී ද්‍රව පෘෂ්ඨයේ අණු අර සූර්යාලෝකය හරි කමන්න මේ ආවට වායු ගෝලයෙන් තාපය ලබාගෙන වායු කලාපයෙන් නිදහස් වෙන්න අවශ්‍ය උපරිම චාලක ශක්තිය මෙයා ලබා ගන්නවා පොඩි උෂ්ණත්වයක් යටතේ. එහෙම වෙන්නේ මේගොල්ලෝ උපතින්ම දාංගලේ තියනවා. හරි. ඒ කියන්නේ දැන් මේගොල්ලෝගේ චාලක ශක්තිය වැඩි. කොහොමත් වැඩි. ඒක මේගොල්ලන්ගේ චාලක ශක්තිය කොහොමත් වැඩි. මේ කොහොමත් වැඩි කෙනාට තව චුට්ටක් තාපයේ විදිහට හරි කොහොම හරි තමයි ශක්තිය දුන්න ගමන් මේගොල්ලෝ චාලක ශක්තිය තව ටිකක් වැඩි කරා බන්ධන කඩම් පයින්නවා වායු කලාපයට. එතකොට අන්න ඒ වගේ අණු වායු කලාපයට ගමන් කිරීම ජලය වාෂ්පීභවනය ලෙස හඳුන්වනවා. කෙසේ හෝ දෙආකාරයෙන්ම ද්‍රව කලාපේ ඉඳලා වායු කලාපයට ජලය ගමන් කිරීම අපි හඳුන්වනවා. නැත්නම් ද්‍රව පෘෂ්ඨයකින් නැත්නම් ද්‍රවයකින් ජලය වාෂ්ප විදිහට ඉවත් වීම අපි හඳුන්වනවා වාෂ්පීකරණය කියලා. හරි. එතකොට මේ වාෂ්පීකරණය කියන සංසිද්ධිය වෙනවා කැන්වස් වෙද්දී. කොහොමද හිමුලිනම් ගත්තොත් ඔන්න ජලයේ තියෙනවා ආකර්ෂණ බල හදා ගැනීම ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන ඇත්තට කිව්වොත් හැකියාවක් ආසාවක් වගේ එකක්. එතකොට මේ ආසාවත් එක්ක මේගොල්ලෝ හැමලෙම බන්ධන හදා ගන්නවා. යාබද පවුල් අණු අතරත් බන්ධන හදා ගන්නවා. එතකොට ඒවට කියනවා අන්තරාණුක ආකර්ෂණ බල ආකාර දෙකයි. සංසක්ත බල ආසක්ත බල. සංසක්ත බල කියන්නේ එකම වර්ගයන් අතර හට ගන්න ආකර්ෂණ බල. ආසක්ත බල කියන්නේ විවිධ වර්ගයන් අතර හට ගන්න ආකර්ෂණ බල. ඒවා සේරම ජලයේ හයිඩ්‍රජන් බන්ධන හදනවා. මේ අන්තරාණුක ආකර්ෂණ බල. එතකොට මේ සංසක්ත ආසක්ත බල මගින් බැඳෙමින් ජලයේ ප්‍රවාහයක් විදිහට රෙදි කඩ දිගේ ඉහළට ගමන් කරනවා.
අමතර බලයක් වෙන්නේ. ඒගොල්ලෝ බුදුත් පිට විරුද්ධව බන්ධන හදාගෙන ඉහළට යනවා. හරි. පළවෙනි හදාගෙන යනකොට යටින් ඉන්න සෙට් එක එල්ලිලා යනවා. මොකද ඒගොල්ලොත් අතර බන්ධනේ තියෙනවා. හරි. ඊට පස්සේ සංසප්ත බල. හරි. ඊට පස්සේ ඒ ඇවිල්ලා දැන් මොන වාෂ්පීකරණය වෙන කතාව. හරි. මොන දැන් වාෂ්පීකරණය වෙන්න ජලාණු මෙතන ඉන්නවා. හරි. අපි මේ හරියෙන් ගමු. මේ පෘෂ්ඨේ ඉන්නවා දැන් ජලාණු. පෘෂ්ඨය අසන්න ඉන්නවා දැන් වාෂ්පීකරණය වෙන්න බලන්න. මේගොල්ලන්ට වාෂ්පීකරණය වෙන්න තියෙන්න ඕන කන්ඩිෂන් මොනවද? කන්ඩිෂන් මේකයි. එකක් තමයි චාලක ශක්තිය ලබාගෙන තියෙන්නේ. හරි. ඊළඟ කාරණේ තමයි දැන් මෙතනින් ද්‍රව කලාපේ ඉඳලා වායු කලාපයට පයින්ද මේ වායු කලාපයේ අවට තියෙන ජලාණු ප්‍රමාණය සාපේක්ෂව අඩු වුණොත් හොඳයි. හරි. ඒක නිකන් හරියට අපි ඉන්න තැන ඉඳන් තව තැනකට යන්න ඕනේ. එතන අපේ වර්ගයේ අණු බ්ලොක් එක වැඩි. හරි. මෙතන ජලාණු සාන්ද්‍රණය වැඩි. හරි. ඒ වැඩි වෙනකොට අපි යන්න කැමති නෑ. සාමාන්‍යයෙන් බස් එකක් ගමු. බස් එක අපි බලන් ඉන්නවා නගින්. බස් එකක් එනවා සෙනග පිරීලා. අපි යන්න කැමති නෑ. හරි. ඒ වගේ තමයි. දැන් ඔන්න ජලාණු මෙහෙම ඉන්නවා. අපට පරිසරයේ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි නම් ජලයේ වාෂ්පීකරණය වෙන්නේ අඩුවෙන් අන්න සම්බන්ධතාවය. හරි. අවට පරිසරයේ ජල වාෂ්ප සාන්ද්‍රණය කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. හරි. සාපේක්ෂ නෙමෙයි ආර්ද්‍රතාවය. හරි. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ වෙන කතාවක්. පොඩ්ඩක් පැත්තකට දාමු. දැන් ඔන්න ආර්ද්‍රතාවය. මොකක්ද ආර්ද්‍රතාව කියන්නේ? ආර්ද්‍රතාව කියන්නේ පරිසරයේ ජල වාෂ්ප සාන්ද්‍රණය කියන්නේ අපි දානවා කොටු වරහන්. පරිසරයෙන් වෙන්න ඕනේ නැහැ. ආයේ වාතයේ තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණය. හරි. ඒකෝර අපි මේ පරිසරය කියන්නේ අපි නිකන් මොකක් හරි බෝතලයක් කරන් ඕකට වාතය දාලා ඒකෙත් තියෙන එකත් අර්ථාව තමයි. හරි. පරිසරය කියන වචනේ ඇත්තට අදාළ නැහැ. ගැලපෙන්නේ නැහැ. හරි. එතකොට ජල වාෂ්ප සාන්ද්‍රණය. වායුගෝලයේ කියලා ගමු. වායුගෝලයේ ජල වාෂ්ප සාන්ද්‍රණය. හරි ආර්ද්‍රතාව. එතකොට මොකද්ද මෙතන කාරණේ? ආර්ද්‍රතාව වැඩි වුණොත් කන්ඩිෂන් එක ඔන්න ආර්ද්‍රතාව වැඩි වුණොත් වාෂ්පීකරණය වෙන්නේ අඩුවෙන්. හරි. වාෂ්පීකරණය වෙන්නේ අඩුවෙන්. ආර්ද්‍රතාව අඩු වුණොත් වාෂ්පීකරණය වැඩියෙන් සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අර බ්ලොක් එකේ කතාව. හරි. හොඳට ඔලුවට දාගන්න මේ බස් එකක බ්ලොක් එකක් ගන්න. බස් එකක බ්ලොක් එක කියන්නේ බස් එක සෙනඟ වැඩි. සෙනඟ වැඩි බස් වල අපි යන්න කැමති නැහැ. ඒ වගේ තමයි මේගොල්ලෝ බ්ලොක් එක වැඩි බෑන්ට එන්න කැමති නැහැ. හරි. හරි. එහෙනම් ඔන්න අපි එක සම්බන්ධතාවයක් මෙතන ගත්තා. හරි. මම මේ සම්බන්ධතාවය වෙනම ලියා ගන්නම්. මොකද්ද? අපි දැන් මේක සාපේක්ෂ ආර්ද්‍රතාව කියන කතාවම යමු. සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි නම් පරිසරයේ වායුගෝලයේ වාෂ්පීකරණය කියලා ගත්තේ වාෂ්පීකරණය අඩුයි. හරි. ආර්ද්‍රතාව ඊළඟ කන්ඩිෂන් එක ආර්ද්‍රතාව අඩු නම් වාෂ්පීකරණය වැඩි. හරි. ඔන්න අපි මූලික කන්ඩිෂන් එක ගත්තා මෙතනදී කතාව. හරි. ඊළඟට එනවා ප්‍රශ්නේ දැන් වාෂ්පීකරණය වුණානේ. වාෂ්පීකරණය වුණා අඩු වෙනවා වැඩි. ඒකට ඒකයි උෂ්ණත්වය අතර මොකද්ද තියෙන සම්බන්ධය? උෂ්ණත්වමානී පාඨාංගයත් එක්ක. ඔන්න ආයෙනවා අපි ආයේ 7ට. හරි. දැන් අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න දෙයක් තමයි මේ දාඩිය වාෂ්ප වෙනකොට අපිට සිසිලසක් එනවා. ඒක අපි දන්න දෙයක්. අපි දුවලා පෑන්නක් ඉස්සරහට આવොත් එහෙම දාඩිය වාෂ්ප වෙනවා. වාෂ්ප වෙනකොට සීතලයි අපිට කූල් එකක් දැනෙනවා. හරි. කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මේකයි. දැන් මම අර කිව්වනේ ජලයට වාෂ්පීකරණය වෙන්න කවුද ඕනේ? වාෂ්පීකරණය ගම වාෂ්ප වීම වාෂ්පීභවනයේ දෙකටම පොදු වුණේ ශක්තිය. ශක්තිය ලබා ගන්න කාගෙන්? තාපයෙන්. හරි.